Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ආලා තියෙන්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් මේ තමයි මීට සතියකට විතර කලින් කට්ටිය ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මගෙන් ජාතික කොඩිය ගැහුවේ කොහොමද බයිසිකලයට. ඉතින් ඒක ගන්න හැටි වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලලා තිබ්බා මගෙන් වීඩියෝ එකක්. ඉතින් අද මම අරන් ආවේ අන්න ඒ වීඩියෝ එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දාන්න මගේ වීඩියෝ එකට ලයික් එකක්. අදම නම් මගේ වීඩියෝ එක අලුතෙන් බලන්න මගේ YouTube channel එකට අලුත් වෙනනම් දැන්ම subscribe කරලා bell එකෙන් එකත් all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි. ඉතින් අපි කරන්න යන්නේ මොකද්ද කියලා දැන් ඔයාලා වීඩියෝ එක skip නොකර බැලුවා නම් මුලින් ඉඳන් දන්න ඇති. ඉතින් අද යන්නේ මෙන්න මේ ජාතික කොඩිය බයිසිකලේ ගහන්න හැටි ඔයාලට කියලා දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට කියලා දෙන්නම් මේ කොඩිය ගත්තේ නම් කඩෙන් මේ කොඩිය ඉතින් චූටි මේක රුපියල් 60ක් විතර තමයි උනේ. ඊට පස්සේ මෙන්න මේ කම්බිය මම බයිඩින් කම්බි දෙකක් එකතු කරලා හදාගත්තේ අඹරවලා. ඔයාලට පේනවා ඇති ඉතින් ඔයාලට පුළුවන් අර කොහො හදන මේ මැෂින් එකක් තියෙනවා නම් මේ ඒ වගේ කම්බි අඹරනවානේ. ආන් ඒ වගේ මැෂින් එකකින් අඹර ගන්න නැත්නම් මම වගේ අතෙන්ම අඹර ගන්නත් පුළුවන්. ඉතින් ඒත් නැත්නම් ඔයාලට කඩෙන් ගන්න පුළුවන්. ඉතින් කඩේට ගිහිල්ලා ඔයාලා ගෑස් කූරක් දෙන්න කිව්වම දෙනවා. ඉතින් ඒක රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදියක් කරන්න පුළුවන්. කඩෙන් ගෑස් කූරක් කියලා ඉල්ලලා එකක් ගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ කම්බි දෙකක් අඹරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මං ගාව කම්බි තිබ්බ නිසා මං අඹරව ගත්තා. මම නම් මැෂින් එකකින් නේ අඹරගත්තේ. අඬුවයි ඉස්කුරුප්පු නිනකුයි විතරයි මට ඕනේ උනේ අඹරන්න. ඉතින් ඔයාලට කියලා දෙන්න තිබ්බා මං ගාව කම්බියක් නෑ මේ වෙලාවේ. ඒක නිසා අපි දැන් යමු මේක ගහන්න. හරි ඉතින් මං ජාතික කොඩිය ගහගන්නේ මෙන්න මෙතන නට් එක තියෙනවා. මේ නට් එක පුරුල් කරලා එතන තමයි ගහගන්නේ. ඉතින් ඔයාලා මුලින්ම මගේ වීඩියෝ එක බලනවා නම් දන්නවා ඇති මෙතන තමයි ජාතික කොඩිය තිබ්බේ දා ඉඳන්ම. ඉතින් මම දැන් ඒ නට් එක ගලවගෙන ඉන්නවා. ඉතින් ඒ නට් එක ගලව ගන්න මම පාවිච්චි කරන්නේ ඇලංගියක්. ඉතින් මං ගාව ඇලංගි සෙට් එකක්ම තියෙනවා. ඒකෙන් මට මේ නට් එක ගලව ගන්න ඕන වෙන්නේ. මෙන්න මේ ඇලංගිය මේ පොඩි එක ඔයාලට පේනවා ඇති. ඉතින් මං දැන් ඒක අරන් ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඇලංගියෙන් තමයි මං ගලව ගන්නෙ. ඉතින් මම නට් එක ගලවගෙන ඉන්නම් දැන්. මේක බුරුල් කරලා තිබ්බේ ඒක නිසා ලේසියෙන් ගලව ගන්නවා. හරි ඔය විදිහට නට් එක ගලව ගත්තා. දැන් තියෙන්නේ මේ ජාතික කොඩිය මෙන්න මේ වගේ හිලකුත් හදාගන්න තිබ්බේ මං. මේක නට් එකට දාලා මේ විදිහට කෙලින් ගහ ගන්න. ඉතින් මම දැන් නට් එක දාගෙන ඉන්නම්. මම මේ විදිහට නට් එක දාගත්ත කොඩියේ මේ හිලට ගාලා මෙන්න මෙතෙන්ට තියලා සෙට් මේ නට් එක තද කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරි වුණා මෙන්න මේ වගේ කැමති හැඩයක් දාගන්න පුළුවන් ඔයාලට ජාතික කොඩිය ගහගන්න. අන්න මේ විදිහට තුන් පාරක් නවලා හදලා තියෙන්නේ. ඉතින් මම දැන් මේක තද කරගෙන ඉන්නවා. මම මුල් ටික අතෙන්ම තද කරගන්නවා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඊළඟට ගේන්න ඕන මොනවා වීඩියෝ එකක්ද කියලා.
ඉතින් මං හිතන් ඉන්නේ ඊළඟට බ්‍රේක් ලයිට් හදන හැටි ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ඒක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් මං අතෙන් තද කරගෙන ඉවරයි. දැන් එළඟින් දාලා නට් එක තද කර ගන්නවා. කොඩිය පොඩ්ඩක් ඇද වෙනවා. ඔය ගන්න තිබ්බනම් කෙලි. මම තව චුට්ටක් තද කර ගන්නවා. නැත්තම් බුරුල් වෙනවා. බුරුල් වුණාම නට් එකට නොත් අවුල් වෙනවා. ඉතින් මම ඔය විදිහට තද කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට පේන ඇති ජාතික කොඩිය තියෙනවා. හරි ඉතින් ඔයාලට පේන ඇති ඔය විදිහට කොඩිය තියෙනවා. මේක පදිනකොට තමයි ලෙල දෙන්නේ. හොඳට දැන් හුලන්නේ නැහැ ඒක නිසා ලෙල දෙන්නේ නැහැ. හරි ඉතින් අද වීඩියෝ එක ඔන්න ඔය විදිහට ඉවර වෙනවා. ඊළඟට මම දාන්න හිතන් ඉන්නේ බ්‍රේක් ලයිට් හදන හැටි වීඩියෝ එක. ඉතින් ඔයාලා ඒකට කැමති නම් yes කියලා හරි ඒක සුපිරි ඒක දාන්න කියලා හරි කමෙන්ට් එකක් දාන්න. ඉතින් විනාඩි 6ක් වෙලා වීඩියෝ ගොඩක් දික් වෙලා. ඉතින් අදට අපි ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර. එහෙනම් කොල්ලෝ අපි ගියා. සුබ දවසක්.